සිංහල සිනමාවේ නිලි රැජින මාලිනී ෆොන්සේකා 1947 වර්ෂයේදී උපත ලැබූ මාලිනී සෙනෙහලතා ෆොන්සේකා මහත්මිය රංගනය පමණක්ම නොව ශ්‍රී ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගය නිර්වචනය කිරීමට සමත් වුණා. ඇයගේ භාව ප්‍රකාශනය සහ රංගනයේ සමබරතාවය තිරයට පමණක් සීමා නොවේ සුවහසක් රසික රසිකාවියන්ගේ හදවත් තුළ සදහටම තැන්පත්ව තිබුණා. චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකුත් වේදිකාවේ සහ පුංචි තිරයේ දැවැන්ත චරිත මෙන්ම තම ජීවිත කාලය පුරාවටම නොයෙකුත් මානව හිතවාදී කැපවීම් කළ මාලිනිය සැබවින්ම මහා කාන්තා පෞරුෂයක් ලෙස දීප්තිමත්ව බැබළුණා. නිධානය සිට කෙලිමඩල දක්වා ඇයගේ රංගන භූමිකාවන් ලාංකේය රසික හදවත් තුළ අමතක නොවන මතක බවට පත් වුණා. ඇයගේ මනස්කාන්ත රූපය තුළ සැඟවී තිබුණු මෘදු සහ හැඟීම්බර බව එකම එක බැල්මකින් ප්‍රේක්ෂකයන් ඉහළ වූ පරාසයකට රැගෙන යාමට සමත් වුණා. සරසවිය හොඳම නිළියට හිමි සම්මානය 6 වතාවක් හිමි කරගත් ඇය 2010 වර්ෂයේදී CNN නාලිකාව විසින් ඇයව ආසියාවේ වීරවරයක් ලෙස නම් කරනු ලැබුවා. මාලිනියගේ අවසන් සිනමා රංගනය ලෙස මලකි දුවේ නුඹ සිනමාපටය තම ප්‍රේක්ෂකයන් හට සිතූසේ වැළඳ ගන්නට ඉඩ හැර ඇය ඇයගේ අවසන් රංගන පාසටහන එලෙස නිමා කළා. මේ මොහොතේදීත් අපි ඇයව සිහිපත් කරනු ලබන්නේ තාරකාවක් ලෙස පමණක් නොව සෑම වචනයක්ම සෑම රංගන භූමිකාවක්ම සහ ජීවිතයේ සෑම මොහොතක්ම හරහා සුවහසක් රසික හදවත්වලට ආශ්වාදයක් එකතු කළ ආකර්ශනීය මිනිස් ආත්මයක් ලෙසටයි. සිංහල සිනමාවේ නිලි රැජිනියනි මෙතැන් පටන් සුර දෙව්දුවක්ව නිදන්න ඔබට අවසරයි. ඒක මං නවත්තන්නේ නැහැ. මං කොහොම හරි ඒ ආදරේ රැක ගන්නවා. අද පරවෙලා විහඟුන් ගැයූ ගීවැල් අත නැති වෙලා